අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා නිලන්ත ලොක් සමගින් ඉන්න ඔයාලා හැම දිනාටම 2026 අප්‍රේල් මාසයේ 6 වෙනිදා සඳුදා දවසක්. ඉතින් ඊයේ මධ්‍යම රාත්‍රියේ ජහර පැත්තේ ලොකු සද්ද ඇහුණා. ඉතින් මොනවා වුණාද කියලා ඉතින් දවලුත් පොඩි ආරංචි ටිකක් ආවා, මාධ්‍යයට නිවේදන ආවා. ඉතින් කුවේට් ආරක්ෂා කරන කුවේට් ආරක්ෂාංශ වලට වගේම කුවේට් රජයටත් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ආශිර්වාද ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මේ බලමු කොහොමද කියලා ඊයේ තොරතුරු ටික. ඉතින් මේතක් වැඩිම ප්‍රහාරක ආක්‍රමණයන් සිද්ධ වෙච්ච දවස විදිහට තමයි මේ වාර්තාවේ විදිහට තියෙන්නේ. මෙන්නේම තියෙනවා ඉරාන ප්‍රහාර මැද්දේ කුවේට් පැය 24 තුල බැලිස්ටික් මිසයිල් 14ක්, ක්‍රූස් මිසයිල් 2ක් සහ ඩ්‍රෝන යාන 46ක් අනාවරණය කරගත්තේ කියලා කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ. පසුගිය පැය 24 තුල සන්නද්ධ හමුදා රටේ ගුවන් සීමාව තුල බැලිස්ටික් මිසයිල් 14ක්, ක්‍රූස් මිසයිල් 2ක් සහ සතුරු ඩ්‍රෝන යාන 46ක් නිරීක්ෂණ කළ බවත්, ඒ සියල්ල ස්ථාපිත ක්‍රියාපටිපාටි වලට අනුකූලව කටයුතු කළ බවත්, කුවේටයට එල්ල වූ ඉරාන ප්‍රහාර වලින් පසු නවතම් වර්ධනයන් සහ මෙහෙයුම් සිදුවීම් පිළිබඳ මාධ්‍ය හමුවකදී අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක කර්නල් ස්ටාෆ් සවුත් අල්-අත්වාන් මහතා සඳුදා මේ බව ප්‍රකාශ කළේ කියලා තමයි සඳහන් වෙන්නේ. කර්නල් අල්-අත්වාන් මහතා පැවසුවේ රටේ උතුරේ නේවාසික ප්‍රදේශයක සුන්බුන් වැටීමෙන් තුවාල සිදු වූ බවත්, අදාළ බලධාරීන් අනුමත පෙට්‍රෝකෝල වලට අනුකූලව ප්‍රතිචාර දැක්වූ බවත්, භූමි හමුදා ඉංජිනේරු බලකායේ පුපුරනද්‍රව්‍ය බැහැර කිරීමේ ඒකකය වාර්තා 22ක් හසුරුවා ඇති බවත්, හමුදා ගිනි නිවන කණ්ඩායම් සිදුවීම් 3කට ප්‍රතිචාර දැක්වූ බවත්, සියල්ල ස්ථාපිත ක්‍රියාපටිපාටි වලට අනුව බවත් ඔහු පැවසීය. සන්නද්ධ හමුදා සමාජිකයින් අධිෂ්ඨානයෙන් හා විනයකින් යුතුව ඉහළ සූදානමකින් සහ ශ්‍රේෂ්ඨ විශේෂඥතාවයකින් සහාය වෙමින් රටේ ආරක්ෂාව ශක්තිමත් කරමින් සහ ඒ ස්ථාවරත්වය ආරක්ෂා කරමින් තම ජාතික රාජකාරී අඛණ්ඩව ඉටු කරන බව තහවුරු කළේය. ඉතින් හැමදාම කියනවා වගේ කුවේට් ආරක්ෂක අංශ කුවේට් රජයේ දඩි කැපවීමකින් කණ්ඩායමක් විදියට මේ එල්ල වෙන්නා වූ ආක්‍රමණයන් වලට මුහුණ දෙමින් ඉන්නවා. ඉතින් සද්ද බද්ද ඇහෙනවා, ඉතින් සොන්බුන් වැටෙනවා. ඉතින් ඒවා අල්ලන්න කරන්න, ඒවා ඡායාරූපගත කරන්න යන්න එපා. ඒවා එහෙම දෙයක් දැක්කොත් ඔබ දුටුවොත්, ඔබ ඉන්නේ ආසන්නයේ එහෙම දෙයක් සොන්බුන් වැටුනොත් අනිවාර්යෙන් 112කට කතා කරලා ඒවව ආරක්ෂක අංශ දැනුවත් කරන්න. එහෙම නැතුව ඕවා වීඩියෝ කරලා පටිගත කරලා සමාජ මාධ්‍යවල බෙදා හැරලා දඬුවම් ලබන්නෙකු බවට පත් වෙන්න එපා කියලා ආදරණීය ශ්‍රී ලාංකික ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිල නිවේදනයේ මේ විදිහට තියෙන්නේ. පැය 24 තුල සුන්බුන් සිදුවීම් 21ක් කළමනාකරණය කර ඇත. මරණ වාර්තා වී නොමැත. කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳුදා නිවේදනය කළේ ආරක්ෂක මැදිහත් වීම මෙහෙයුම් හේතුවෙන් නිවාස සහ වාහන කිහිපයක් මතට සුන්බුන් වැටීම හේතුවෙන් පුපුරනද්‍රව්‍ය බැහැර කිරීමේ කණ්ඩායම් පසුගිය පැය 24 තුල වාර්තා 21ක් හසුරුවා ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සමහර තුවාල සිදු වී ඇති නමුත් කිසිදු මරණයක් සිදු වී නොමැති බව සඳහන් කරලා තියෙනවා. කුවේටයට ඉරාන් ප්‍රහාර මැද්දේ කුවේටේ නවතම වර්ධනයන් පිළිබඳ මාධ්‍ය හමුවකදී ආරක්ෂක සමතා සහ මාධ්‍ය පිළිබඳ සාමාන්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සහ අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක බ්‍රිගේඩියර් නසාර් බොස්ලයිප් මහතා පැවසුවේ ආක්‍රමණයේ ආරම්භයේ සිට සුන්බුන් ආශ්‍රිත වාර්තා 699ක් මේ වෙනකොට හසුරුවා ඇති බවයි. ගුවන් ප්‍රහාරක සයිරන් 7 වතාවක් ක්‍රියාත්මක කර ඇති අතර ප්‍රහාර ආරම්භයේ සිට ප්‍රහාරක සයිරන් නාද කිරීම 178 දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන් කරලා තියෙනවා. සුන්බුන් බලපෑමේ ස්ථානවල සමහර පුරවැසියන් සහ පදිංචිකරුවන් රැස්වන බව නිරීක්ෂණය කළ බවත්, හදිසි අවස්ථා සහ EOD කණ්ඩායම් පැමිණෙන තෙක් බලපෑමට ලක් වූ ප්‍රදේශ හෝ නොදන්නා වස්තුන් එක් රැස් නොකරන ලෙස හෝ ළඟා නොවන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්,
ඒ මහතා පවසා තිබෙනවා. මහජන ආරක්ෂාව සහතික කිරීම, විභව අවදානම් අවම කිරීම සහ ප්‍රතිචාර කණ්ඩායම් වලට සිදුවීම් ස්ථාන කරා ඉක්මනින් ළඟා වී ඔවුන්ගේ රාජකාරී ඵලදායී ලෙස ඉටු කිරීමට ඉඩ සැලසීම සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කරන බව ඒ මහතා පැහැදිලි කළේ. සමහර පුද්ගලයන් සහ ගිනුම් මගින් මරණ පිළිබඳ අසත්‍ය කටකතා පතුරවා හරින බවද ඔහු ප්‍රකාශ කළ අතර තුවාල පමණක් වාර්තා වී ඇති බවත් ජීවිත හානි කිසිවක් සිදු නොමැති බවත් වගකියුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අවධාරණය කළේ. මහජන ආරක්ෂාව අඩපණ කරන හෝ භීතියට හේතු වන වැරදි තොරතුරු පැතිරීම අමාත්‍යාංශයේ නොයිසවන බව බ්‍රිගේඩියර් මුස්ලැබ් මහතා අවධාරණය කළේය. ඉතින් බොරු කටකතා යවලා වීඩියෝ කරලා රම්මනම් කරලා පස්සේ අඬන්න තියාගන්න එපා. අනිවාර්යෙන් දඬුවම් හම්බෙනවා. කුවේට් ආරක්ෂක අංශ දැඩි විමසෙල්ලෙන් ඉන්නේ. සමහර කට්ටිය පේක් හදාගෙන කරනවා. ඒ පේක් හදාගෙන කරාට කරන්න දෙන්නේ අනිවාර්යෙන් අල්ලනවා. කුවේට් ආරක්ෂක අංශ දැඩි සීරුවෙන් ඉන්නවා. මේකන සෝදිසියෙන්මයි ඉන්නේ. ඒක හින්දා හැමෝම කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න කියලා ආදරණීයලම කරනවා. ඉතින් ඔබට පේනවා මොන තරම් තත්ත්වයක් තිබිලා තියෙනවද කුවේට් ආරක්ෂක අංශ කොයි විදියටද මේවත් එක සටන් කරලා තින්නේ. ඉතින් කිසිදු මරණයක් වාර්තා වෙලා නැහැ. තුවාල සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ සුන්බුන් වැටීම හේතුවෙන්. ඉතින් මොනම විභව තර්ජනයක් මොනම ආක්‍රමණයක් ආවත් ගුවන් සීමාව තුළදී අනිවාර්යෙන් කුවේට් ආරක්ෂක අංශ ඒවා විනාශ කරන්න කටයුතු කරනවා. ඒ ව්‍යර්ථ කරන්න කටයුතු කරනවා. ඉතින් කුවේට් ආරක්ෂක අංශ වලටත් කුවේට් රජයටත් අපි හැම වෙලෙම දෙවියන් වහන්සේගේ ආශිර්වාද ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනි. ඔවුන් කරන කැපකිරීම 24 පැය පුරාම නිදිවරාගෙන කැපකිරීම කරන්නේ කුවේටය ආරක්ෂා කරන්න, කුවේට් පුරවැසියන් පදිංචිකරුවන් කුවේට් දේපල ආරක්ෂා කරන්න. ඉතින් අපි හැම දිනකටම ප්‍රාර්ථනාව ඔවුන්ට කිසිදු ලෙඩක් දුකක් හැදෙන්න එපා. ඔවුන්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක තමයි. ඒ වගේම කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල නිවේදනයක් සඳහන් වෙනවා. ඉරාන ආක්‍රමණ මැද්දේ උතුරු කුවේටේ නේවාසික ප්‍රදේශයකට ප්‍රක්ෂේපණ සහ කැබලි පහර දීමෙන් 6 දෙනෙකු තුවාල ලබා ඇත. කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක වෛද්‍ය අබ්දුල් අල් සරත් මහතා නිවේදනය කළේ සඳුදා අලුයම අමාත්‍යාංශයේ මධ්‍යම මෙහෙයුම් කාමරයට වාර්තා ලැබුණු බවත් ඉරාන ප්‍රහාරයක් ලෙස විස්තර කළ දෙයකින් පසුව රටේ උතුරේ නේවාසික ප්‍රදේශයකට ප්‍රක්ෂේපණ සහ කැබලි වැටී ඇති බවත්ය. අල් සනත් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හදිසි වෛද්‍ය කණ්ඩායම් සහ ගිලන් රථ සේවා ඉහළම සූදානමකින් සිද්ධියට වහාම ප්‍රතිචාර දැක්වූ බවයි. ස්ථානීය ගිලන් රථ කණ්ඩායම් කාන්තාවන් දෙදෙනෙකුට එම ස්ථානයේදී ප්‍රතිකාර කළ අතර ඔවුන් ප්‍රවාහන අවශ්‍යතාවයකින් තොරව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බව සඳහන් කරලා තියෙනවා. තුවාල ලැබූ 3 වන පුද්ගලයෙකු වැඩිදුර යැගීම සහ ප්‍රතිකාර සඳහා ජහර රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට මාරු කරන ලදී කියලා කියනවා. හදිසි ප්‍රතිකාර අංශවලට ජහර රෝහලට තනියම පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකුද ලැබුණු බව ඒ මහතා පවසා තිබෙනවා. මෙමගින් ස්ථානීයව ගිලන් රථ ප්‍රවාහනය මගින් හෝසයන් පැමිණීම හරහා සුන් ලද මුළු නඩු සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගිය බවක් තමයි සඳහන් කරන්නේ. හිසට සහ අත්පාවලට පතු පිටින් කැපුම් තුවාල අධික ශබ්ද නිසා ඇති වූ తాවකාලික ශ්‍රවණ බලපෑම් සහ පිපිරීම ශබ්දවල පිපිරීමට සම්බන්ධ වැටීම් ආශ්‍රිත තුවාල ඒ අතර තිබුණා කියලා තමයි කියන්නේ. අල්සරත් මහතා තහවුරු කළේ සියලුම රෝගී ස්ථාවර බවත් ස්තුතිවන්ත වන්නට අනුමත පෙට්‍රෝකෝල් වලට අනුව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලැබුණු බවත් බරපතල සංකල්පතා කිසිවක් වාර්තා වී නොමැති බවත් ක්ෂේත්‍ර සෞඛ්‍ය ප්‍රතිචාරයේ කොටසක් ලෙස නඩුවලට ප්‍රතිචාර දැක්වීමෙන් පසු අමතර තුවාල කිසිවක් වාර්තා නොවී ඇති බව සහතික කිරීම සඳහා ශ්‍රේෂ්ඨ කණ්ඩායම් බලපෑමට ලක් වූ ප්‍රදේශී පුළුල් පරීක්ෂාවක් සිදු කළ බව සඳහන් කරලා තිනවා. පැය 24 පුරාම ක්‍රියාත්මක වන පද්ධතිය කරා විවිධ හදිසි අවස්ථා හැසිරීමට සෞඛ්‍ය සේවා පද්ධතිය පූර්ණ සූදානමද අවධාරණය කළ බව සඳහන් කරනවා. නිල මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් පිළිපදින ලෙසත් මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ කියලා ওই විදිහට තමයි කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ප්‍රකාශය සඳහන් වෙන්නේ. ඉතින්
ඔය කුවේට් එකට ඉරාන ප්‍රහාර එන්න පටන් ගත්ත දවසේ ඉඳලා ගෙන නිවන හමුදාව ඒ වගේම සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ කුවේට් රජය දැඩි කැපවීමකින් වැඩ කටයුතු කරනවා. ඉතින් ඕනෑම විභව තර්ජනයකට ඕනෑම ආක්‍රමණයකට කුවේට් සියල්ලම සූදානමින් ඉන්නේ ඒවට මුහුණ දෙන්න, කුවේට් ආරක්ෂා කරන්න, කුවේට් පුරවැසියන් ඒ වගේම පදිංචිකරුවන් හැමදෙනාම ආරක්ෂා කරන්න දැඩි කැපවීමකින් කටයුතු කරනවා. ඉතින් අපි හැමදෙනාගේම ප්‍රාර්ථනාව ඉක්මනින්ම මැද පෙරදිග යුදගිනි දැල් නිවෙන්න කියලා. කොහොම වුණත් කුවේට් ආරක්ෂා කරන කුවේට් රජයටත් කුවේට් ආරක්ෂකයන් සහ සම්බන්ධ අනිකුත් කණ්ඩායම් සියලු දෙනාටම සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් එලෙන්න ලන්ත් බ්ලොග්ස් ලන්ත්